අයිබෝවන් මේ සැප්තැම්බර් වල මෙහෙට එන්න එංගලන්තෙට එන්න වීසා ඇවිල්ලා ඉන්න වීසා ඇප්ලයි කරන්න ඉන්න මගේ තනියෙන් ඇප්ලයි කරලා ඉන්න දරුවෝ එතකොට අනිත් ඒජන්ට්ස්ලාගේ දරුවෝ ඔය ඔක්කොම තමයි මේ වීඩියෝ එක. ඔයාලා හැමෝම මම මේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට මේ වීඩියෝ එක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉනිෂියලි ඔයා මෙහෙට එද්දි accommodation නවතින තැනක් ඕනේනේ. අන්න ඒ ගැන. නවතින තැන ඉස්සෙල්ලම අපිට අවශ්‍ය වෙනවා ඔයාගේ ගමනේදී වීසා ඇප්ලිකේෂන් එකේදී. මොකද වීසා ඇප්ලිකේෂන් එකේදී අපි ඉස්සෙල්ලම දාන්න ඕනි ඔයා කොහෙද මෙහෙට ඇවිල්ලා නවතින්නේ කියලා. ගොඩාක් ළමයි කරන්නේ හොටෙල් බුකින් එකක් දානවා. එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ ඇකොමඩේෂන් දානවා. යුනිවර්සිටි එකේ ඇකොමඩේෂන් එකටත් වඩා ගොඩක් කට්ටිය කරන්නේ දරුවනේ හොටෙල් බුකින් එකක් දාලා ඒ බුකින් එක ඇටච් කරන එක වීසා ඇප්ලිකේෂන් එකට. ඉතින් ගොඩක් ළමයිට මගේ දරුවෝට ගොඩ දෙනෙක්ට මම arrange කරලා දෙනවා accommodation මගේ connection සරහා මගේ මෙහෙට ආපු ළමයිගේ connection සරහා මම එහෙම කරලා දෙනවා. හැබැයි සමහර හැමෝටම මම එහෙම කරන්න බෑ. කියන්නේ ළමයි අපි 50ක් ගේනවා නම් මෙහෙට සෙප්තැම්බර් වල ඒ 50 දෙනාටම accommodation 50ක් හොයාගන්න අපහසු වෙනවනේ. අන්න ඒගොල්ලොන්ට මම rough idea එකක් දෙන්න හිතුවා. මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් මෙහෙට ඇවිල්ලා ඔයාලට තනියෙන් ඉන්න accommodation එකක් හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් ඔයාගේ යුනිවර්සිටි එකේ accommodation එකක් ලංකාවෙන් එද්දිම බුක් කරලා එන්න. එහෙම නැත්නම් ඔයාගේ අඳුරන කවුරු හරි මෙහෙ ඉන්නව නම් අන්නේ අඳුරන කනෙක්ෂන් එක හරහා accommodation එකක් අරගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තනියෙන් රියල් එස්ටේට් ඒජන්ට්ස්ලාත් එක්ක එහෙම නැත්නම් ලෙටිං ඒජන්ට්ස්ලාත් එක්ක ඊමේල් කරලා ඒගොල්ලොත් එක්ක කමියුනිකේෂන් හදාගෙන එහෙම කරන්නත් පුළුවන්. highly unlikely letting agent කෙනෙක්ගෙන් ඔයා එන්න කලින් මෙහෙට accommodation එකක් ගන්න තියෙන සම්භාවිතය අඩුයි. ඇයි කියලා මම කියන්නම්. සාමාන්‍යයෙන් දරුවනේ එංගලන්තයට ආවට පස්සේ ඔයා ඉනිෂියලි කරන්න ඕන කේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ගන්න ඕන approvals කීපයක් තියෙනවා. approvals කියන වචනේ මම පාවිච්චි කරන්නේ approvals සුත් නෙවෙයි. ඒක documentation කියන එක හරි. එකක් තමයි ඔයාට මෙහෙට ඇවිල්ලා work කරන්න work rights තියෙනවා කියලා අපි approval එක ගන්න ඕනේ. ඒක high commission එකේ මගේ ළමයින්ට මම කියලා දෙනවා. ඒකට කියනවා right to work කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා ඔයාට මෙහි ඇවිල්ලා accommodation එකක් ගන්න. ඒ කියන්නේ ඉන්න තැනක් arrange කරගන්න ඔයාට right to rent. ඒ කියන්නේ rent කරන්න right එක තියෙනවා කියලා තව documentation එකක් ගන්න ඕන. තව approval එකක් ගන්න ඕන. ඉතින් ගොඩාක් වෙලාවට ඔයා letting agent කෙනෙක්ට කතා කරාම ඒ letting agent ඔය right to rent එකයි right to work එකයි එහෙම නැත්නම් immigration status ඔන්න ඔය දේවල් ටික ඉල්ලනවා. ඉතින් ඔය දේවල් ටික ඔයාට ගන්න නම් ගොඩාක් වෙලාවට ඔයා එංගලන්තෙට එන්නම ඕන. එහෙම නැත්නම් ඔයාගේ embark වෙන්නම ඕන. මොකද ඇත්තටම වීසා එකක් එන්න නැතුව ওই දේවල් ගන්න අපහසුයි නේ. ඒකට ඔන්න ඔය දේවල් දෙන්න අපහසු වීමෙන් සමහර වෙලාවට ළමයි process එක ඉස්සරහට ගියත් letting agent කෙනෙක් කරහා accommodation එකක් අරගන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. අන්න එතකොට තමයි ළමයින්ට උවමනා වෙන්නේ එක්ක university accommodation එකක් දාගන්න. එහෙම නැත්නම් මෙහි තියෙන contact එකකින් එහෙම නැත්නම් agent ගෙන් මං වගේ agent ගේ support එක ගන්න අවශ්‍ය වෙන්නේ ඒකයි. මෙතනදී මම ඔයාට ගොඩාක්ම කැමති යෝජනා කරන මම මගේ හැම දරුවෙක්ටම යෝජනා කරන දෙයක් තමයි අඩුම ගානේ මාස 3කට හරි මොකද ෂෝට් ටර්ම් පේ කරන්න පුළුවන් යුනිවර්සිටි එකට වාසි මං කියන්නම් එහෙම වෙන අඩුම ගානේ මාස 3කට හරි යුනිවර්සිටි ඇකොමඩේෂන් බුක් කරලා එන එක වාසි හේතුව එකක් ඔයාට ඔයාගේ යුනිවර්සිටි එකේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න අනිත් කට්ටිය එක්ක නෙට්වර්ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෝ අඳුර ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ගේ වගේ ඉනිෂියලි ඔයා මේ රටට සෙටල් වෙන්නේදී ඒ ළමයාත් අලුතෙන්ම ඔයා වගේන දරුවෙක්නේ. එතකොට ඔයාලා දෙන්නට එකතු වෙලා දෙයක් කරගන්න ලේසි. එකක් ඒක. දෙක approximately university එකේ accommodation වල සාමාන්‍යයෙන් discounts තියෙනවා, fee එක අඩුයි, ඒ වගේ පහසු ගෙවීමේ ක්‍රමයකට ගන්න පුළුවන්, ඒ වගේ benefits තියෙනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි දරුවනේ යුනිවර්සිටි accommodation එකේ ඉන්න දරුවෝ ගොඩාක් වෙලාවට එතනම දිගින්ම රැඳෙන්නේ නැහැ. හරිද? එතකොට ඒගොල්ලෝ කරන්නේ එතන ඉඳලා යුනිවර්සිටි එකේම යාගේ බෙච් එකේම යාළුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා අර මං කියපු letting agents-ලා හම්බ වෙන්න ගිහිල්ලා යුනිවර්සිටි එකේ support එකත් අරගෙන ඒගොල්ලෝ වෙනමම apartments අරගන්නවා. අන්න එතකොට ඔයාටත් පුළුවන් මේ apartment එකේ කියන්නේ කොටස්කාරයෙක් එහෙම නැත්නම් ඒ apartment එකට ඒගොල්ලොත් එක්ක move in වෙන්න. එතකොට ඔයා හිතන්නකෝ මුළු ගෙදරටම ගාන 10යි කියලා පවුන් 1000ක් වෙනවා කියලා මාසෙකට ලොකු ගයක් කියලා. එතකොට ඔයාට මේ තනියෙන් මේ මුදල ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ළමයි 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් එක්ක ඒ ගෙදරට ගියන් පස්සේ ඔයාට පුළුවන් ඒ යන monthly rental එකකින් කොටසක් ගෙවන්න. මුළු මුදලම ගෙවන්න ඕනේ නැහැ. අර ඒ වගේ වාසි තියෙනවා. එතකොට උයාගෙන කද්දී. එතකොට ඔයාට socialize වෙන්න පුළුවන්. තව ඔයාගේ අධ්‍යාපනික දේවල් තියෙනවා නම් අධ්‍යාපනික ගමන් කටයුතු තියෙනවා නම් පාඩම් කරන්න තියෙනවා නම් ඒ දේවල් වලට ඔයාට ගොඩක් උපකාරී වෙනවා යුනිවර්සිටි accommodation එකක ඉන්න එක. ඒක ඔප්ෂන් යන්නේ මම කියපු දෙවෙනි ඔප්ෂන් එක තමයි
ඔයා දන්න අඳුරන කට්ටිය ඉන්නවා නම් ඔයාගේ මෙහෙට ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවා නම් ඔයාට පුළුවන් අන්න ඒගොල්ලොන්ගේ ගෙදර හරි එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ ඇපාර්ට්මන්ට්ස් තියෙනවා නම් රෙන්ට් කරන්න අන්න එහෙම ඇපාර්ට්මන්ට් එකක හරි එහෙම නැත්නම් ඒගොල්ලෝ දන්න අඳුරන කට්ටිය ඉන්නවා නම් ඇපාර්ට්මන්ට්ස් රෙන්ට් කරන අන්න ඒ කට්ටියගේ ඇපාර්ට්මන්ට් වල හරි මේ වෙන්න පුළුවන්. මෙතනදී ප්‍රධානම දේ තමයි දරුවනේ ස්කෑම්ස් වලට අහු වෙන්න එපා. මොකද මෙහි ඔය රියල් එස්ටේට් එහෙම නැත්නම් රෙන්ට් සෑහෙන තියෙනවා. ඒක නිසා බොහොම පරිස්සමින් ඔයාලා වැඩ කරන්න. මගේ දරුවන්ට නම් මම වෙරිෆයි කරලා දෙනවා මේක ජෙනුයින්ද නැද්ද කියලා. ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද ගොඩක් ඒජන්ට්ස්ලා ඒ වගේ දේවල් වලට සපෝට් කරන්න ඒගොල්ලෝ නිකම්ම ඔෆර් එක අරගෙන වීසා එකල ඩටා බයි. එහෙමනේ. ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න. මොකද ඔයා මේ හොරකම් කරලා හම්බ කරලා එන සල්ලි වලින් නෙවෙයි එංගලන්තෙට එන්නේ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් බොහොම පරිස්සමින් ඔයාගේ accommodation වලට pay කරද්දි pay කරන දේවල් ටික arrange කරගන්න. මොකද ඇත්තටම රෙන්ටල් ස්කෑම් කියන එක ලොකු දෙයක් මේ. හරිද? ඒක නිසා බොහොම පරිස්සමින් ඒ ගැන. අනිත් ඔප්ෂන් එක තමයි දරුවනේ ඒජන්ට් ලව්ව arrange කරගන්න එක. දැන් ගොඩක් වෙලාවට අපි ඒජන්ට්ලා අපි කරන්නේ අපේ ගියපු දරුවෝ ඉන්නවනේ. දැන් මම සෙප්තැම්බර් දැන් උදාහරණයක් විදිහට නෝ ජනවාරි ඉන්ටේක් එක මම ගෙනාන්නේ 39ක් 40ක් විතර. දැන් ඒ දරුවෝන්ගේ සමහර දරුවෝ මේ වෙද්දි සෙටල් වෙලා ගෙවල් දොරවල් අරගෙන තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ මට WhatsApp කරලා තියෙනවා බොහොම දෙනෙක්. ස්පෙෂලි වොල්වර්හැම්ප්ටන් යුනිවර්සිටි කිට්ටුව කසුන් කාමර දෙකක් තියෙනවා. පුළුවන් නම් මට බෝයි කෙනෙක් දෙන්න. පුළුවන් නම් මට ගර්ල් කෙනෙක් දෙන්න. දැන් ඊයේ අපි ඩොක්ටර් මැඩම් කෙනෙක් කියන්නේ එයා ආවේ මාස්ටර්ස් කරන්න. හැබැයි ඩොක්ටර් කෙනෙක් එයා 3 bedrooms තියෙන apartment එකක් අරගෙන යාට 3 bedrooms අවශ්‍ය නැහැනේ. ඒතකොට යාට 2 bedrooms දෙන්න පුළුවන් rent එකට. යාටත් ඒක වාසී තනි නෑ එහෙම දෙයක් නේ. ශ්‍රී ලංකන්ස්ලා අනිත් එක. ඒතකොට දැන් එයා මට කතා කරුවා කසුන් rooms දෙකක් තියෙනවා. මට 350ක් වගේ මාසෙට ලැබුණා නම් ඇති bills ටික pay කරගන්න පුළුවන් අපිට කතා බහ කරලා මට girls දෙන්නෙක් දෙන්න. එහෙම නැත්නම් family දෙකක් දෙන්න ඒ වගේ. එහෙම දේවල් තියෙනවා. අපිට ඒ වගේ chances තියෙනවා. ඒ වගේ වෙලාවට ඉතින් මට මොකටද නේද? ඔච්චර rooms මම කරන්නේ මගේ දරුවන්ව ටක් ගාලා එතන direct කරලා ඒගොල්ලොන්ට accommodation හදාගන්න ඒ දේවල්ට උදව් කරන එක. මොකද දරුවනේ ඔයාලට මේ වගේ සපෝට් එකක් දෙනවාට දෙනකොට ඉතින් ඇත්තටම අපිට අතින් රුපියලක්වත් වියදම් වෙන්නෙත් නැහැ. අපිට හිතට මාර හැපි අපි මෙයාව තවදුරටත් දිගින් දිගටම අපි මෙයාගේ ජීවිතේ කොටස්කාරයෝනේ කියලා. ඒක නිසා අපේ දරුවෝ ස්පෙෂලිම ඔයාලට ස්ට්‍රගල් කරනව නම් ඔයාලා ගොඩක් වෙලාවට මගේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටියත් එක්කනේ කතා බහ කරගෙන යන්නේ. මගේ කන්සල්ටන්ට්ස්ලාත් එක්කනේ ප්‍රශ්න හිර වෙද්දී ටක් ගාලා මට මැසේජ් කරන්න ඔයාලා දන්නවා මගේ WhatsApp මැසේජ් එක මගේ ටීම් එකකින් ඉල්ල ගන්න පුළුවන් උපරිම සපෝට් එක දෙන්නම්. ඒක නිසා accommodation හොයද්දී මේන්ලිම මෙන්න මේ කියන කාරණා ගැන අවධානය යොමු කරන්න. ඔප්ෂන්ස් තියෙනවා ගොඩක්. හැබැයි සල්ලි නාස්ති කරගන්න නැතුව ස්කෑම් වලට අහු වෙන්නේ නැතුව ලීගල් විදියට හරියට කරගෙන එන්න ලාභදායි විදියට. ඔතනින් හොඳම ඔප්ෂන් එක විදියට ඔයා මගෙන් ඇහුවොත් හරි. මොකද්ද මම කරන්නේ කසුන් මට පොඩ්ඩක් අප්ඩේට් කියන්නකෝ මේක මොකද්ද කරන්න කියලා ඇහුවොත් මම ඔයාට ඇත්තටම කියන්නේ ඉනිෂියලි එන දරුවෙක් විදියට ඔයාට කනෙක්ෂන් එකකින් එහෙම නැත්නම් ඒජන්ට්කින් සපෝට් එක හොයාගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ස්කෑම්ස් වලට අහු වෙන්නේ නැතුව ඔයා මේ රටට පොඩ්ඩක් හුරු වෙනකන් යුනිවර්සිටි එකට පොඩ්ඩක් හුරු වෙනකන් ඔයා යුනිවර්සිටි එකේ 3 months වත් පේ කරලා යුනිවර්සිටි එකේ නවතින්න එන්න. ඔතනින් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද accommodation හොයන ළමයෙක් ජීවිතේට යුනිවර්සිටි එකේ නැවතුනාට පස්සේ 3 months වලට පස්සේ මට accommodation නෑනේ කියලා කියන්නේ නැහැ. මොකද part time නෑනේ කියන්නේ නැහැ. එතනින් ළමයිත් ඔක්කොම part times වලට යනවනේ. ඒගොල්ලොත් එක ප්ලග් වෙලා ඔයා part time jobs හොයා ගන්නවා. ගොඩාක් වෙලාවට part time job නෑ මට තාමත් නෑ කියලා ඔය මම දැකලා තියෙන group වල. එකක් ඇත්තටම යාට බෑ. හරිද? මොකද මුළු ලෝකෙම මෙහෙට එන කට්ටිය කරනවා නම් යාට විතරක් නැති වෙන විදියක් නෑනේ ළමයිනේ. එක වෙන්න විදියක් නෑනේ. ඇත්තටම වාට තේරෙනවානේ. එකක් එක්ක ඇත්තටම යාට බෑ. හරිද? ඒක හොයාගන්න යාට හැකියාව නෑ. දෙවැනි එක එයා හොයන විදිය වැරදි. එයා වැරදි තැනක වැරදි විදියට හොයන්නේ. 3 එයාට කවුරුත් ගයිඩ් කරන්නේ නැහැ. කොහොමද මේ වැඩි හරියට මේක වැඩි කරගන්නේ කියලා තනියට කවුරුත් ගයිඩ් කරන්නේ නැහැ. එයා තනියම දාපු දරුවෙක් හරි එයාගේ ඒජන්ට්ගෙන් මෙහෙට අවිලා නම් එයාට හරියට සපෝට් එකක් කරලා ලැබෙන්නේ නැති එහෙම දරුවෙක්. ඊළඟ කාරණේ තමයි ඒ දරුවට කොහොමද part time job එකක් හොයාගන්න ඕනි කියලා අපි මෙහෙට තනියෙන් ආවට පස්සේ පොඩ්ඩක් සපෝට් එකක් තියෙන්න ඕන රටකට ආවට පස්සේ අන්නේ කියන ඉනිෂියල් සපෝට් එක මේ රටේ නෑ. මොකද මම මේ රටේ ඉඳන් ඔයාලව මෙහෙට ගත්තට අපේ කට්ටිය අපේ ඒජන්ට්ස්ලා 95ක් විතර ලංකාවේ දරුවනේ ඉන්නේ. ඒගොල්ලොන්ට ඉතින් මෙහෙ ඇවිල්ලා ළමෙක් ගන්න ගිහිල්ලා
කරන්න බෑනේ ඇත්තටම ඉම්පොසිබල් නේ. අපි තේරුම් ගන්න ඔන්න ඔය වගේ හිරවීමක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් පුළුවන් විදිහට උපරිම සපෝට් එක කරන්නම්. කොතන හරි කොහේ හරි ඔයා හිර වෙලා තියෙනවා. ඒ හිරවෙච්ච හේතුව හොයාගෙන අපි ඒකට උත්තර හොයමු. accommodation ගැන එක, part time jobs ගැන එක, part time jobs වලටත් හරිම ලේසි accommodation එක, university accommodation එකේ ඉන්නවනම් මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කතා බහ කරගෙන තමයි දේවල් කරන්නේ. ඉතින් මෙන්න මේ කියන දේවල් කරුණු ගැන අවධානය යොමු කරන්න. සපෝට්ස් අවශ්‍ය කට්ටිය ඉන්නවනම් මට මැසේජ් කරන්න. මම අනිවාර්යෙන්ම මාව සපෝට් කරනවා පුළුවන් උපරිම විදියට මෙහි සෙටල් වෙන්න. ඉතින් අපි ඇප්ලයි කරන්න නැති දරුවෝ ඉන්නවනම් දෙයියනේ ඇප්ලයි කරන්න. අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. මොකද ඒකෙන් වාටම තමයි අවාසිය වෙන්නේ. ඉතින් මෙච්චර දුරට මේ වීඩියෝ විනාඩි 10ක් විතර බලාගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. යාළුවෝ ඉන්නවනම් මේ යන්න බලාගෙන හිර වෙලා හරි උදව් අවශ්‍ය කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට ෂෙයා කරන්න. පුළුවන් උපරිම සපෝට් එක දීලා අපි මේ වැඩේ කොහොම හරි කරගමු. අපිට ඕන අපේ කමියුනිටි එක සල්ලි කියන්නේ හොඳ යහපත් විදියට රිච් වෙන්න. එහෙම නැත්නම් කමියුනිටි එක ස්ට්‍රෝං වෙන්න. අන්න එක තමයි හරිම වචනේ. මට ඕන ශ්‍රී ලංකන් කමියුනිටි එක එංගලන්තය ඇතුලේ ස්ට්‍රෝං වෙන්න. හොඳ එඩියුකේටඩ් කමියුනිටි එකක් හදන්න. අන්එඩියුකේටඩ් අල්ලපු රටවල වගේ කට්ටිය හදන්න නෙවෙයි. හොඳ එඩියුකේටඩ් ස්ට්‍රෝං රිච් කමියුනිටි එකක් හදන එක තමයි මට එක්කම ආසාව තියෙන්නේ. ඒක නිසා අපි අපේ කමියුනිටි එක හදාගමු. quality විදියට ලස්සනට කතා කරන්න. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.